හෙලෝ වෙල්කම් ගයිස් ඔන්න ඉතින් අද අලුත් ඩේලි රුට් එකක්. ඉතින් ඔන්න මට දවස් දෙකකින් විතර බ්ලොග්ස් දාන්න බැරි වුණා. හැබැයි අද අලුත් vlog එකක් අප්ලෝඩ් කරනවා. අද vlog එකේ වෙන්නේ මොනවද කියලා ඉස්සරහට කියන්නම්. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද ඉරිද දවසක්. ඒ කියන්නේ කැම්පස් එකේ නිවාඩු දවසක්. ඒ නිසා මම හිතුවා ෆැකල්ටිය පැත්තේ පොඩි රවුමක් දාන්න ඕනේ කියලා. ඒක මම ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් කරන්න. ඒ තමයි පෙරදිනේ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එක ගැන වීඩියෝ එකක්. ඉතින් අද vlog එකේ තියෙන්නේ ඒ ගැන. අපි බලමු මොන වගේද පෙරදිනේ ආර්ට් ෆැකල්ටි එක කියලා. ඒ ලෙවල් වලට ආර්ට්ස් කරන ගොඩක් අය එන්න කැමැත්තෙන් ඉන්න තැනක් තමයි පෙරදිනේ ආර්ට් ෆැකල්ටි කියලා කියන්නේ. මොකද ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්න ආර්ට් ෆැකල්ටි එක මම දන්න විදියට සහ වැඩිම ලකුණු ගන්න ළමයින්ව ගන්න ෆැකල්ට එකත් තමයි පෙරාදිනය ආර්ට් ෆැකල්ට එක කියලා කියන්නේ. ඉතිං මේක ඇතුළේ ගොඩක් විස්තර තියෙනව කතා කරන්න ගොඩක් දේවල් තියෙනව බලන්න. ති අපි යමු බලන්න මොනවද පෙරාදින ආර්ට් ෆැකල්ටි එක තියෙන්නේ කියලා. පෙරාදින ආර්ට් ෆැකල්ටිකට එන්න නං දිස්ත්‍රික්කේ මුල්ම රෑංක් ගත්තුව අය තමයි පෙරාදින ආර්ට් ෆැකල්ටි එකට එන්නේ. සාමාන්‍යෙන් මුල් 154වත් ඉන්නවනම් තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ පෙරදින ආර්ට් ෆැකල්ටි එකට එන්න පුළුවන්. හැබැයි ඒක දිස්ත්‍රික් අනුව වෙනස් වෙනවා. දැන් අපි කොළඹ ගම්පහ වගේ ගත්තොත් ඊට වඩා වැඩි රෑන්ක් ගන්න අය පෙරදිනට එන්න පුළුවන්. හැබැයි මාතර ගාල්ල වගේ දිස්ත්‍රික්ක ගත්තොත් මුල් 150 200 වගේ අතරින් අය පෙරදිනය ආර්ට් ෆැකල්ටි එකට එන්න පුළුවන්. මෙතන ඉඳලා තමයි ආර්ට් ෆැකල්ටි එක පටන් ගන්නෙ. ඒ කියන්නේ ගලහපාරෙන් බැහැලා ආර්ට් ෆැකල්ටියට මුලින්ම එන්න තියෙන්නේ මේ මම දැන් ඉන්න තැන ඉඳලා පිටිපස්සෙන් ඔයගලන්ට දැන් මේ පේන්නේ ආර්ට් ෆැකල්ටි බෝඩ් එක. එතකොට මෙතන ඉස්සරහා තියෙනවා පේනවා ඇති ලොකු බිල්ඩින් එකක්. මේක තමයි මේන් ආර්ට් බිල්ඩින් එක කියලා කියන්නේ. ආර්ට් ෆැකල්ටි ප්‍රධානම බිල්ඩින් එක. පෙරාදිනේ කැම්පස් එක ගත්තම මේකේ මුලින්ම නිර්මාණය වුණු ෆැකල්ටි වලින් එකක් තමයි මේ ආර්ට් ෆැකල්ටි එහෙමත් නැත්නම් ශාස්ත්‍ර පීඨය කියලා කියන්නේ. පෙරදිනේ ආර්ට් ෆැකල්ටි ඇතුළේ ගොඩක්ම ඉස්සරින්දලම තිබිච්ච ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් මම ඉන්න ඩිපාර්ට්මන්ට් එක ලෝ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ ආර්ට් ෆැකල්ටි එකත් එක්ක. පෙරදිනේ ලෝ වල විශේෂත්වය දෙන්නේ ඒක. පෙරදිනේ ලෝ එක තියෙන්නේ ආර්ට් ෆැකල්ටි ඇතුළේමයි. පෙරාදිනේ කැම්පස් එකේ සම්පූර්ණයෙන්ම ඇඩ්මිනිස්ට්‍රේෂන් එක බේස් වෙලා තියෙන්නේ මේ ආර්ට් ෆැකල්ටි එකත් එක්ක. ඒ නිසා සාමාන්‍යයෙන් අනිත් ෆැකල්ටි වලට වඩා ගොඩක් විශාලයි මේ ආර්ට් ෆැකල්ටි එක. භූමි ප්‍රමාණයනුත් ගොඩක් වැඩි. ඉතින් ඒකට හේතුව පෙරාදිනය සෙනට් එක සහ පෙරාදිනේ පරිපාලනය අතින් හැම දෙයක්ම තියෙන්නේ මේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ. ඉතිං පේරාදිනය කැම්පස් එකේ
මම හිතන්නේ ලංකාවේ එකම කැම්පස් එක වෙන්නේ නැති හැම දේවස්ථානයක්ම කැම්පස් එක ඇතුලේ තියෙන. පන්සලක් තියෙනවා, පල්ලියක් තියෙනවා, ඊළඟට කෝවිල් දෙකක් තියෙනවා. ඊපස්සේ ක්‍රිස්තියානි පල්ලි දෙකක් තියෙනවා. ඔය වගේ දේවස්ථාන හැම එකක්ම කැම්පස් එක ඇතුළෙම තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ආර්ට් ෆැකල්ටි ඇතුලේ වෙනමම බෝධියක් තියෙනවා ළමයින්ට තමන්ගේ ආගමික දේවල් කරගන්න බෞද්ධයන් වෙනුවෙන්. ඊට අමතරව කැම්පස් එක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. මේක විශේෂයෙන්ම ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ තියෙන බෝධියක්. මෙතන මේ පිටිපස්සේ පේන තියෙන බිල්ඩින් එක තමයි ජෝග්‍රූපි ඩිපාර්ට්මන්ට් එක. සාමාන්‍ය පේරාදෙණියේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ තියෙන පරණම ඩිපාර්ට්මන්ට් වලින් එකක් තමයි ජෝග්‍රූපි ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. ඉතින් මේ පිටිපස්සේ පේන්නේ ඒ ඩිපාර්ට්මන්ට් එක. මේ ගොඩක්ම ස්ට්‍රක්චර් එක අර පරණ තාලෙට හදපු හරි අපි කියන්නේ තේජාන්විත ගොඩනැගිල්ලක් තමයි මේ ජෝග්‍රූපි ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මම දැන් ඉන්නේ ආර්ට් ෆැකල්ටි එකේ සෙනට් බිල්ඩින් එකට පහළින්. සෙනට් බිල්ඩින් එක කියලා කියන්නේ සම්පූර්ණ කැම්පස් එකේම පරිපාලන කටයුතු සිද්ධ වෙන තැන. ඒක තියෙන්නේ ආර්ට් ෆැකල්ටි එකත් එක්කමයි උඩින් පේන්න තියෙන එතන. හැම ෆැකල්ටි එකටම වෙන වෙනම කැන්ටින් තියෙනවා. ඒත් ආර්ට් ෆැකල්ටි එකේ කැන්ටින් එක අපි හඳුන්වන්නේ ගෙම්බ කැන්ටින් එක කියලා. ගෙම්බ කැන්ටින් එකක් තියෙන්නේ මෙතන ඉස්සරහමයි. ඊට අමතරව සයිඩ් එකෙන් තව තැනක් තියෙනවා පොළොන්නරුව කියලා. මම පොළොන්නරුව ගැන කලින් කියලාත් තියෙනවා. ඒකත් පෙන්නන්නම්. ඉතින් මේ පිටිපස්සෙන් පේන්නේ ආර්ට් තියටර් එක. ආර්ට් තියටර් එක කියලා කියන්නේ පේරාදෙණිය කැම්පස් එකේ තියෙන පරණම තියටර් එක. එතකොට ඉස්සරහා ලස්සන කතා තියෙනවා මේකත් එක්ක. මෙතන පරණ ෆිල්ම් පෙන්නනවලු. ෆිල්ම් පෙන්නන දවස් වලට මේක පිරෙනවලු. දැන් නම් හැබැයි අපිට වර්තමාන තුල ඒ වගේ දේවල් ගොඩක් දැක බලා ගන්න හම්බ වෙන්නේ හරි අඩුවෙන්. හැබැයි තාමත් ඉස්සර වගේම හරි තේජාන්විතව මේ ආර්ට් තියටර් එක මෙතන තියෙනවා. ආර්ට් තියටර් එකේ ඉඳලා ඉස්සරහ බැලුවම පේනවා කෙලින්ම 72 පෝස්ටර් එක. ගිය සතියේ නේත්‍රාවනි කොන්සර්ට් එක තිබුණා. ඒ කොන්සර්ට් එකේ පෝස්ටර් එක තාම මෙතන මේ විදිහටම තියෙනවා. ඊළඟට මෙතන මේ උඩින් පේන බිල්ඩින් එකට අපි කියන්නේ KB බිල්ඩින්, නිව් KB බිල්ඩින්. ඒ කියන්නේ කන්නංගර මැතිතුමාගේ නමින් තමයි ඒ බිල්ඩින් එක හදලා තියෙන්නේ. ඊළඟට මෙතන මේ තියෙන්නේ අපි කියනවා නැට් එක කියලා නිව් ආර්ට් තියටර් එක. ඒකට මේක ඇතුළෙත් වෙනම ඩිපාර්ට්මන්ට් කිහිපයක් තියෙනවා. එක තැනක ෆිලොසොෆි එක තියෙනවා. ඊට පස්සේ සෝෂියොලොජි එක තියෙනවා. ඊළඟට පොලිටිකල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ඒ වගේ ඩිපාර්ට්මන්ට් කිහිපයක් ඔතන තියෙනවා. ඊට පස්සේ සයිඩ් එකකින් මේ පැත්තෙන් පේන බිල්ඩින් එක පොඩියට පේනවා ඇති. මම මෙතනට ගිහිල්ලා පෙන්නන්නම්. එතන තියෙන এডুকেෂන් එක, এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එක. මම අර කලින් කිව්වා වගේ පේරාදෙණියේ ගොඩක් ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් වලින් ආර්ට් ෆැකල්ටියේ වෙනම ඒ සබ්ජෙක්ට් වලට අදාළ ඩිග්‍රී දෙනවා. ඉතින් පේරාදෙණිය ආර්ට් ෆැකල්ටිය ඇතුලේ දෙන ඩිග්‍රී වර්ග කිහිපයක් තියෙනවා. එක ප්‍රධාන වශයෙන්ම 2009 අවුරුද්දේ පේරාදෙණියේ ආරම්භ වෙනවා ලෝ ඩිපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එක. ඒක 2009 දී පටන් ගන්නේ. 2009 පටන් ගෙන දැන් මේ වෙනකන් තියෙනවා. එකෙන් LLB ඩිග්‍රී එක දෙනවා. ඊට පස්සේ GIS ජෝග්‍රෆි GIS කියන අලුත්ම කෝස් එකක් හඳුන්වලා දීපු ජෝග්‍රෆි ඩිපාර්ට්මන්ට් එකෙන් කරන. ඒකට ඒකෙන් BSc ඩිග්‍රී එකක් දෙනවා. ගොඩක් අය නොදන්න කාරණාවක් ආර්ට් ෆැකල්ටි එකක් ඇතුලේ BSc සයන්ස් ඩිග්‍රී එකක්, බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක් ගන්න පුළුවන් කියන කතාව. ඉතින් ජෝග්‍රෆි ඩිපාර්ට්මන්ට් එකේ GIS ඩිග්‍රී එක කරනවා නම්
සයින්ස් ඩිග්‍රී එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒකට අමතරව තවත් ඩිග්‍රී කිහිපයක් තියෙනවා. මේ ළඟදි පටන් ගත්ත සෝෂල් වර්ක් කියලා ඩිග්‍රී එකක්. සෝෂල් වර්ක් ඩිග්‍රී එක ඇතුලේ BSW Bachelor of Social Work කියන ඩිග්‍රී එක දෙනවා. ඊට පස්සේ එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් Bachelor of Education එහෙම නැත්නම් අධ්‍යාපන වේදී කියන ඩිග්‍රී එක දෙනවා. ඊට අමතරව අනිත් ඩිපාර්ට්මන්ට් හැම එකකින්ම BA Bachelor of Art කියන ඩිග්‍රී එක දෙනවා. ඒකට පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ ගොඩක් අය හිතන්නේ ආර්ට් ෆැකල්ටි එකෙන් දෙන්නේ ආර්ට් ඩිග්‍රී එකක් විතරයි කියලා. හැබැයි පේරාදෙණිය ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ ඊට අමතරව තව ගොඩක් ඩිග්‍රී දෙනවා. ඊළඟට මේ පේරාදෙණිය ගැන කතා කරද්දි ගොඩක් අය බ්ලූමින් සීසන් එක කතා කරනවානේ. බ්ලූමින් සීසන් එකේ ආර්ට් ෆැකල්ටි එකේ තමයි වැඩිපුරම මල් පිපෙන තැන් ටික සහ ලස්සන තැන් ටික තියෙන්නේ. මගේ පිටිපස්සෙන් පේන්න තියෙන තැන් හැමතැනකම වගේ මෙන්න මේ හරියේ ගහක් තියෙනවා. එතන සම්පූර්ණයෙන්ම කහමල් පිපෙන ඉන්න මම පෙන්නන්නම්. මෙන්න මේ මගේ අත කෙලින් පේන ගස් ටික සම්පූර්ණයෙන්ම කහමල් වලින් පිරෙනවා. ඊපස්සේ මෙතන මේ නාගහක් තියෙන්නේ නාමල් පිපෙන කාලට හරිම ලස්සනයි. එතන හත් නාගහක් තියෙන්නේ. වගේ ආර්ට් ෆැකල්ටි එක කියලා කියන්නේ කලාකාමී හදවත් වලටම හැදිච්ච ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච තැනක් වගේ තැනක්. මම කලින් කිව්ව වගේම සාමාන්‍යයෙන් ආර්ට් කරන ගොඩක් අයගේ හීනයක් තියෙනවා කවදා හරි ලෝයර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් ලංකාවේ යුනිවර්සිටි 3ක විතරයි ගවර්න්මන්ට් යුනිවර්සිටි 3ක විතරයි ලෝ ඩිග්‍රී එක දෙන්නේ. කොළඹ සහ පේරාදෙණිය ජැප්නා එහෙම නැත්නම් යාපනයේ කියන විශ්වවිද්‍යාල තුනේ විතරයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල LLB ඩිග්‍රිය දෙන්නේ. ඉතින් ඒ විශ්වවිද්‍යාල තුන අතරින් එකක් පේරාදෙණියේ ලෝ ඩිපාර්ට්මන්ට් එකට තමයි මම දැන් යන්න හදන්නේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලේ තියෙන. ඉතින් මේක විශේෂත්වය ආර්ට් ෆැකල්ටි එක අනිත් ඩිපාර්ට්මන්ට් වලට වඩා ගොඩක් දුරින් තමයි ගොඩක් කියන්නේ ලොකුම දුරක් නෙමෙයි. පොඩක් වෙනම වගේ තමයි ආර්ට් ලෝ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. අපි ගිහින් බලමු. ඉතින් මේ ලෝ ඩිපාර්ට්මන්ට් එකත් එකම ළඟ තව ඩිපාර්ට්මන්ට් එකක් තියෙන මේ තමයි ෆයින් ආර්ට්. එහෙම නැත්නම් ලලිත කලා අධ්‍යනාංශය. ඒකේ ඩාන්සිං, මියුසික්, ආර්ට්ස් මේ හැමදේම ෆයින් ආර්ට් එකේ තියෙනවා. ඉතින් මම ලෝ ඩිපාර්ට්මන්ට් එකට යන ගමන්ම ෆයින් ආර්ට් එක ළඟත් පෙන්නගෙන යන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ලෝ ඩිපාර්ට්මන්ට් එකට සහ ෆයින් ආර්ට් එකට දෙකටම යන්න තියෙන මෙතනින් උඩ තමයි ඒ ඩිපාර්ට්මන්ට් දෙකම තියෙන්නේ. ඒකත් මම යන ගමන් පෙන්නගෙන යන්න. හරි ඉතින් අපි ඔන්න මේ බ්ලොග් එකෙන් කතා කරා පේරාදෙණිය ආර්ට් ෆැකල්ටි එක ගැන. පේරාදෙණිය ආර්ට් ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන, විශේෂ තැන් ගැන, ඩිපාර්ට්මන්ට් ගැන මේ හැම දෙයක් ගැනම අපි මේකෙන් කතා කරා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මම රිප්ලයි එකක් දාන්නම්. අදට බ්ලොග් එක මෙතනින් ඉවර කරන්නම්. අලුත් බ්ලොග් එකකින් සිටමු. channel එක subscribe කරලා තියාගන්න. මම දිලංකයි.